සුනිල්ලා මට කිව්ව දේ තමයි ඔයා වැල්ලට ගියොත් වැල්ලෙක් වෙන්න. ගමට ගියොත් ගමේ ගාවෙන්. ඒතර මේ රෝෂ්ලා මාව කරේ තියාගෙන සින්දු කිව්වේ. මම ලන්සියෙක්. සුජාතා අත්තනායක. තාත්තගේ ඇන්ටි. ඕව අපි කියන්නේ. ඔය ආපු නිසා මේ කියන්නේ. කවුද රොෂාන් කියන්නේ කියලා අපි ඉස්සලම දැනගමුකෝ. ආත්ම විශ්වාසය, කොන්ෆිඩන්ස් කියන දේ 0. කොරනාන්දුවේ කුක්ෙක් ඉන්නේ. රෝස් කුක්ෙක්. අර එළියට ඇවිල්ලා දෙන පොර ටෝක්ස් තියෙනවනේ. කට්ට කාපු ඒවා, එයාගේ දුකෙන් කියන ඒවා ඔක්කොම දුකයි. හරිද? අනිත් අයට එයා යටින් ඉඳලා දෙන ගේම් කවුරුත් දන්නේ නැහැ. පොඩි කොල්ලෝ ගහනවා කන පැලෙන්නම ගහනවා. බලාගෙන ඉද්දි ගහනවා ලස්සන ගහිල්ලා. අපේ කලාකාරෝ මාර බයයි. කතා කරන්නේ ප්‍රනාන්දුට මම කියන්නේ පොරනාන්දු ඔයාගේ බෑන්ඩ් එක නැහැ කියලා මම මැරෙන්නෙත් නෑ. මට ඔය ප්‍රසංග වේදිකාවේ ෂෝ මට බලෙන් ඕනෙත් නෑ. කලාව කියන්නේ හරියට දේශපාලනය වගේනේ. ඔයාට පක්ෂපාතී අය ඉන්නවා. මට කැමති අය ඉන්නවා. මට අකමැති අය ඉන්නවා. ඔයාට අකමැති ගොඩාක් දෙනෙක් ඉන්නවා මට වඩා. මම මේ බලෙන් සීන් එකට ආපු කෙනෙකුත් නෙමෙයි, බලෙන් සීන් එකේ ඉන්න ඕන කෙනෙකුත් නෙමෙයි. ඔය හිතාගෙන ඉන්න ඔය මාන්නේ මන්නේකින් ළඟදී කැපෙනවා. ආනන්ද ඇවිල්ලා මීඩියා වල හරියට නිකන් එයා දුකෙන් එයා හොඳයි එයා තමයි ධර්මයේ වෙසෙන්නා කියලා පෙන්නනවා. ඔක්කොම යකෝ ඕන තරම් ගායකින් ඔය පොරනාන්දු ගැන කියා ගන්න බැරි. ඔය ඔහොම සෙල්ලක්කාර චරිතයක්මද? එයා ලන්ච් එකකට අපේ නිවසට පැමිණෙන්න. එදාට ඔබට තේරෙයි ඔයාලා කියපු පැටිකිරියක් දුන්නානේ මගේ නිකන් ෆුල් චරිත සාතිකයක්. ඔය පිටින් පේන ජින්ද ඔයාමද? ටෙක් ගන්න අරක්කු ටික ගන්න මේ කුණුවarpට කියන වලත්ත ගෑණියෙක්ද? මගේ ඇඩික්ෂන් එකක් තියෙනවා. ඒ තමයි මම මෙඩිටේෂන්. අනිත් එක මම යෝගී කෙනෙක්. ෆිට්නස් වලට හරි ආසයි. එහෙම ඔය කියන ඩ්‍රග්ස් ගන්න නැහැ. මම හැදුවේ මේ බජවුනොත් ප්‍රසංග වේදිකාව. That's my character. කියන්නේ මම එන්නේ නැහැ ආයේ බජවුවට. මං ආයේ බජවුවට එන්නේ නැහැ. මට දැනුත් කෝල්ස් ආවා. මම ජූලි 22 මං යනවා මම මෙහෙට එන්නේ මම හරි කෙටි කාලවලට බ්‍රෝ මම මේකෙන් නෙමෙයි යපෙන්නේ ගායකයන්ට එයාලගේ ජොබ් එක කරන්න ඉඩ දෙන්න සංවිධායකයාට එයා කැමති ෂෝ එකක් එයාට වටන්න දෙන්න